ආයුබෝවන්. මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube වැඩසටහන. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පොලිසිය ඇවිල්ලා අපිව අත්අඩංගුවට ගන්න. පොලිසිය මෙහෙම අත්අඩංගුවට ගන්න ක්‍රමවේදය මොකක්ද? පොලිසියම අත්අඩංගුවට ගැනීම නීති විරෝධීද? පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? මේ ගැන හුඟක් දෙනෙකුට තියෙන ගැටලුවක්. පොලිසියට පුළුවන් පොලිසිය ඉන්නෙත් ඒකට කිසියම් පුජ්‍යලයක් වරදක් කරනවා නම් හෝ වරදක් කළ බවට සැක කරනවා නම් හෝ වරදක් කරાવી කියලා සැක කරනවා නම් පොලිසියට පුළුවන් ඕනෑම තැනැත්තෙකුව අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. මෙහෙම අත්අඩංගුවට ගන්නකොට පොලිසියට ඕන ආකාරයට හිතූ ක්‍රමවේදයන්ට අනුව අත්අඩංගුවට ගන්න බෑ. පොලිසිය විසින් කිසියම් කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහුට දැන්විය යුතුයි ඇයි ඒ අත්අඩංගුවට ගන්නෙ කියන කාරණාව. සරලව කියනවා නම් අත්අඩංගුවට ගැනීමට හේතුව අත්අඩංගුවට පත්වන තැනත්තාට දැන්විය යුතුයි. මොන කාරණාව යටතේද මොන වරද යටතේද මොන කාරණාව සිදු කිරීම සම්බන්ධයෙන්ද මේ අත්අඩංගුවට ගන්න කියලා අත්අඩංගුවට ගන්න කෙනාට දැනුවත් කිරීම කරන්න ඕන. එහෙම නැතුව පොලිසියට කියන්න බෑ අත්අඩංගුවට ගන්න ඇයි කියලා ආවම හරි ඒව බලාගමු පොලිසියට. යමන්කො පොලිසියට එහෙම කතා කියන්න බෑ. මොන හේතුව මතද අත්අඩංගුවට ගන්න කියලා කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ අදාළ තැනැත්තව අත්අඩංගුවට ගන්නා බව ඔහුගේ ළඟම ඥාතිවරයෙකුට දැන්වීමත් පොලිසිය විසින් කරන්න ඕන. නිකම් පාළුවේ තනියේ ඉන්න මිනිස්සෙක් අරන් ගිහලා අතුරුදහන් කරන්න පොලිසියට බලයක් නැහැ. කිසියම් තැනැත්තෙක් ඉන්නවනම් ඔක ගෙදරදි කට්ටියත් එක්ක ඉන්න වෙලාවට අත්අඩංගුවට ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ගෙදර කට්ටිය දන්නවනේ මෙන්න පොලිසියෙන් එළ මේ තැනැත්තව අත්අඩංගුවට ගත්ත කියලා. හැබැයි කිසියම් තැනැත්තෙක් තමන්ගේ ඥාති හිතයිසීන් සමග නොවේ නම් සිටින්නේ පොලිසිය අනිවාර්යයෙන් ඒ ඥාති හිතයිසියෙකුට මොහුව අත්අඩංගුවට ගත්ත බව දැන්විය යුතුමයි. පොලිසියට කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගන්නකොට පටන් ගන්නකොටම ගාලා අතපය කඩලා අත්අඩංගුවට ගන්න බෑ. සාමකාමීව හේතුව කිව්වා යම් අපිත් එක්ක කියලා අතින් අල්ලන් එක්ක යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොලිසියට පුළුවන් කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගන්න යන වෙලාවට එයා අත්අඩංගුවට පත් නොවි පලා යන්න උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න එකට ප්‍රතිවිරෝධයක් දක්වනවා නම් එය මැඩපවත්වන්න ඕන ප්‍රමාණයට විතරක් පොලිසියට බලය යොදන්න පුළුවන්. ඒකට අපි කියනවානේ අවම බලය කියලා. අවම බලය කියන්නේ කෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුව තමන්ට අවනත කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට විතරයි. අවනත වුණාට පස්සේ උඹ දැම්ම නේද අපිට පාට් කියලා තවදුරටත් ප්‍රහාරල කරන්න හෝ වෙන අඩන්තේට්ටම් කරන්න පොලිසියට බලයක් නැහැ. හැබැයි මේ අත්අඩංගුවට ගැනීමේ ගන්න ගිහිල්ලා පලා යන කෙනෙකුට සමහරට පොලිසිය වෙඩි තියන්නත් පුළුවන්. හරි? ඒ මොකද ඒ පලා යන කෙනාව නවත්ත ගන්න පොලිස් නිලධාරීන් ඉතින් බලය තියනවා දුවන්නේ කකුල් දෙකෙන්නේ. ඒක කකුල් දෙකට වෙඩි තියන්න පුළුවන්. අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ධනිස්සෙන් පාලට වෙඩි තියනවා කියලා. ඉතින් පරිස්සම් වෙන්න ඕන කවුරු හරි තමන්ව අත්අඩංගුවට ගන්න ආවට පස්සේ පොලිසිය මේක කියන්න ඕනේ ඉතින්. පොලිසියට අර ඉලක්කයටම වෙඩි තියන්න තියෙන පුහුණුව ගැන ටිකක් සලකලා බලලා තමයි දුවනවනම් දුවන්න ඕනේ. මොකද කොහෙට වදීත් දන්නේ නැනේ. ඒකෙන්ද හොඳම දේ තමයි ඔබ අත්අඩංගුවට ගන්න ආවොත් ඒගොල්ලන්ට අවනත වෙන එක, අවනත වෙලා ළඟම ඥාතියෙකුට ඒ බව දන්නවන එක, ඒ ඥාතිවරයෙකු මාර්ගයෙන් නීතිඥවරයෙකුට මේ කතාව කියන එක. ඔන්න මෙයාව අත්අඩංගුවට ගත්තා. ඒතර නීතිඥවරයා අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔබව දැනුවත් කරાવી ඒ සඳහා ඔබට නීති සහාය ලබා දෙයි. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ පොලිසියට විතරද අපිව අත්අඩංගුවට ගන්න පුළුවන් කියන එක. නෑ. සාමාන්‍ය නීති පොතේ කියලා තියෙනවා සාමාන්‍ය නිලධාරියෙකුට අපිව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. සාමාන්‍ය නිලධාරියෙක් කියලා කියන්නේ ඔය දන්න පොලිස් නිලධාරීන් වගේම පළාතේ ග්‍රාම සේවක විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයාගේ එතන දිසාපතිවරයාගේ
බලය සහිත ග්‍රාම නිලධාරීවරයෙකුටත් අපිව අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්අඩංගුවට අරන් අදාළ ක්‍රියාමාර්ගයන් කරන්න පොලිසියට බාර දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍ය පුරවැසියෙකුටත් නිකන් අපිත් එක්ක ඉන්න පුරවැසියෙකුටත් පුළුවන් අපිව අත්අඩංගුවට ගන්න. ඒ මොන අවස්ථාවේද? අපිව වරදක් කරන අවස්ථාවේදී. එහෙම නැත්නම් වරදක් කර පලා යන අවස්ථාවේදී අපිට පුළුවන් ඒ තරත්තව අත්අඩංගුවට ගන්න. හැබැයි අත්අඩංගුවට අරගෙන අපිට මේ හඳවා තබාගෙන ප්‍රශ්න කරන්න එහෙම අයිතිය නෑ සිවිල් පුරවැසියන්ට. අත්අඩංගුවට ගත්ත වාම සාම නිලධාරියෙකුට, ඒ කියන්නේ අපි කලින් කීව ග්‍රාම සේවක එමෙතන ග්‍රාම නිලධාරින් වෙත හෝ ළඟම පිහිටි පොලිසිය වෙත ඒ අදාළ තැනත්තව බාර දිය යුතු වෙනවා. ඊට අමතරව මහේස්ත්‍රාත්වරයෙකුටත් පුළුවන් තමන් ඉදිරියේ නීති විරෝධී ක්‍රියාවක් කරන තරත්තෙකුව අත්අඩංගුවට ගන්න. මේ හැම අවස්ථාවකම පරිස්සම් වෙන්න ඕන කාරණාව තමයි අපි කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා නම් හෝ එහෙම නැත්නම් අපිව කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඇයි ඒ අත්අඩංගුවට ගන්න කියන එක අත්අඩංගුවට පත්වන පුජ්‍යලයා දැනගන්න ඕනේ. එහෙම නැතුව අත්අඩංගුවට ගත්තොත් කවුරු හෝ වේවා, පොලිසිය හෝ වේවා, ග්‍රාම නිලධාරිවරයා හෝ වේවා, සාමාන්‍ය පුජ්‍යලෙක් හෝ වේවා, මේ නිසි ක්‍රමවේදය අනුව අත්අඩංගුවට නොගත්තොත් ඉතින් ඒගොල්ලන්ට පස්සේ වෙන යම් නීති යටතේ කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා නීතිය දක්වලා තියෙනවා කාර්යපටිපාටිය. ඒ කාර්යපටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම තමයි වඩා යහපත්.